ආයුබෝවන්. මම සදිෂ් පතිරණ. අද ඔයාලා බලනවා ඇති මේ උදේම කොහෙද අපි මේ යන්න හදන්නේ කියලා. අද අපි යන්නේ ශ්‍රී ලංකාවේ තියෙන ලස්සන සුන්දර ගමනාන්ත දෙකකට. යන අතරතුර මම ඒ කොහෙද කියලා සඳහන් කරන්න. ලෝකයේ 8 වෙනි පුදුමය ලෙස විරුදාවලිය ලත් මධ්‍යම කදුකරේ තැනිතලා භූමියෙන් අහස දෙසට එසවුණු මහා කළුගලක අභිමානය. ඒ තමයි සීගිරිය. 5 වෙනි සියවසේ කාශ්‍යප රජුගේ සිහිනයක් සැබෑ කළ මේ මහා නිර්මාණය අදටත් ලෝකයේම මවිත කරන ඉංජිනේරු විස්කමක්. පර්වතයේ මුදුනේ ඇති මෙම ජල පොකුණ එදා හෙළයන්ගේ තිබුණු තාක්ෂණය ගැන මනාව අවබෝධ කරවනවා. අප දැන් පිවිසෙන්නේ ලෝක ප්‍රකට කැටපත් පවුර අසරටයි. එදා තමාගේම රුව පෙනෙන ලෙස ඔපදමා තිබූ මේ පවුර අතීතයේ මෙහි පැමිණි සංචාරකින්ගේ සිතුවිලි කුරුටු ගී බවට පත් කළ අපූර්ව ඉසව්වක්. සීගිරිය කියන්නේ ශ්‍රී ලාංකීය අනන්‍යතාවයේ සහ ශක්තියේ අමරණීය සලකුණයි. ගමනක පළමු දවස කියන්නේ හැමදාමත් මතකයේ රැඳෙන අත්දැකීමක්. අපේ මේ සුන්දර සංචාරය පළමු නැවතන වුණේ සීගිරියේ පිහිටි ශ්‍රී ලංකා ටෙලිකොම් නිවාඩු නිකේතනය. දිගු ගමනකින් පස්සේ දැනුණු විඩාව නිවන්න නිස්කලංක වටපිටාවක පිහිටි මේ මංගලාව කදිම තෝතැන්නක් වුණා. සීතල හුළඟයි අවට තිබුණු නිවැඩතාවයයි මැද ගෙවුණු ඒ පළමු රාත්‍රිය ඉදිරි දවස් කීපයට අපේ හිතට ලොකු උද්‍යෝගයක් එකතු කළා. ඒ වගේම මෙම බංගලාවේ භාරකරු ඔහුත් අපට නොමසුරු සහයෝගයක් ලබා දුන්නා. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට ස්තුතිවන්ත වෙනවා. අපි මේ යන්නේ අපගේ ගමන් මගේ තිබෙන දෙවැනි සන්ධිස්ථානයටයි. මේ ස්ථානය ගැන කිව්වොත් මහවැලි ගන්තීරයේ නිහඬතාවයේ බිඳිමින් ඝන වනාන්තරයේ නිසල බව මැද විරාජමාන වන ඒ අසරමත් පුණ්‍ය භූමිය. මේ ලාංකීය බෞද්ධ ඉතිහාසයේ නොමැකෙන සලකුණක් තැබූ සෝමාවතී මහා සෑ රදුන් ප්‍රමුඛ රජමහා විහාරයයි. අදින් වසර 2200කටත් වඩා එපිට අතීතයකට අප රැගෙන යන මේ පින්බිම අභය රජතුමා සහ සෝමාවතී දේවියගේ අසීමිත ශ්‍රද්ධාවේ ප්‍රතිඵලයක්. බුදුරජාණන් වහන්සේ දකුණු දළදා වහන්සේ මෙහි වැඩම කර සිටිනවා. මෙම චාරිකාවේදී නිසාන් මැග්නයිට් රථයේ පැදවූ පුද්ගලයෙක් විදිහට මගේ අත්දැකීම් ගැන සඳහන් කරොත් ඇත්තටම මට මේ මුළු චාරිකාව පුරාම මට කිසිම එකට අපහසුවක් දැනුන්නේ නැහැ. මොකද වාහනේ ඇතුළත තියෙන ඉඩකඩ ප්‍රමාණය සහ මේකෙදි තියෙන මේ සස්පෙන්ෂන් සිස්ටම් එක මගින් කිසිම අපහසුවක් නැතුව මේ චාරිකාව පුරාටම යන්න පුළුවන් වුණා. ඒ වගේම මම ඕනම කෙනෙක්ට දුර ගමනක් යනවා නම් මේ වාහනේ රෙකමන්ඩ් කරනවා. ස්තුතියි. මෙවැනි චාරිකාවකින් නැවතත් හමු වෙන තුරු මෙතකින් මේ වීඩියෝ නිමා කරනවා. ස්තුතියි.